සුබ දවසක් හැමෝටම. පුංචි පැටියට ඝන ආහාර දෙන්න පටන් ගත්තම හැම අම්මා කෙනෙකුටම තියෙන ලොකුම ගැටලුවක් තමයි මගේ බබාට දෙන්න සුදුසු හාල් වර්ගය මොකක්ද කියන එක. රතු හාල්ද, සුදු හාල්ද, නැත්නම් කඩේ තියෙන වෙනත් හාල් වර්ගයක්ද කියලා. බබාලගේ බඩේ අජීර්ණ ඇති නොවෙන්නත්, ඒ වගේම උපරිම පෝෂණය ලැබෙන්නත් අපි නිවැරදි සහල් වර්ගය තෝරගන්න එක හරිම වැදගත්. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ මාස 6 සිට බබාලට දෙන්න පුළුවන් ගුණාත්මකම හාල් වර්ග මොනවද කියලා. සුවඳල් සහල්. සුවඳල් කියන්නේ ඊටම පහසුවෙන් ජීර්ණය වෙන, ඒ වගේම බබාගේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන පෝෂ්‍ය පදාර්ථ රසකින් පිරිපුන් දේශීය සහල් වර්ගයක්. මෙහි අඩංගු ස්වභාවික සුවඳ බබාගේ කෑම රුචිය වැඩි කරන්නත් ලොකු උදව්වක් වෙනවා. ඒ වගේම දරුවාගේ මතක ශක්තිය සහ මොළයේ වර්ධනයට අවශ්‍ය ගුණාංග රැසක් මෙහි අඩංගු වෙනවා. බබාට මුල්වරට බත් හඳුන්වා දෙනකොට උනත් සුවඳල් හාල් කියන්නේ බය නැතුව දෙන්න පුළුවන් හොඳම තේරීමක්. බබෙකුට මාස 6 සම්පූර්ණ වෙලා අමතර ආහාර හඳුන්වලා දෙනකොට අම්මලා තවත් වැඩිපුර පාවිච්චි කරන හාල් වර්ගයක් තමයි සුදු කැකුළු හාල් කියන්නේ. ඒකට ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා. මූලිකම හේතුව තමයි දිරවීමේ පහසුව. අමතර ආහාර පටන් ගන්න කලින් පුංචි පැටියා බොන්නේ මව් කිරි විතරනේ. ඉතින් ආහාර මාර්ගය ගොඩක් මෘදුයි. රතු හාල් වල නියුඩ් වැඩිනේ. ඒ නිසා දිරවන්න අපහසු වෙන්න පුළුවන්. නමුත් සුදු කැකුළු හාල් ඉක්මනින් දිරවන නිසා බබාගේ බඩට සැහැල්ලුවක් දැනෙනවා. දෙවෙනි කරුණ තමයි ආසාත්මිකතා අවම වීම. සුදු කැකුළු හාල් කියන්නේ ආසාත්මිකතා ඇතිවීමේ ප්‍රවණතාවය ගොඩාක්ම අඩු හාල් වර්ගයක්. තුන්වෙනි කරුණ තමයි මෘදු බව. සුදු කැකුළු හාල් පිසුවට පස්සේ ඉතාම මෘදුයි. ඒ නිසා පහසුවෙන් පොඩි කරගන්න පුළුවන්. හතරවෙනි කරුණ ශක්තිය ලබා දීම. බබා බඩ ගන්න, දන ගන්න උත්සාහ කරන මේ කාලයේදී ඔවුන්ට වැඩි ශක්තියක් අවශ්‍යයිනේ. සුදු කැකුළු හාල් වල අඩංගු කාබෝහයිඩ්‍රේට් මගින් බබාට අවශ්‍ය කරන දෛනික ශක්තිය උපරිමයෙන් ලබා දෙනවා. රතු කැකුළු සහල්. ඇත්තටම රතු කැකුළු හාල් කියන්නේ බබාලට දෙන්න පුළුවන් ඉතාම පෝෂණීය ආහාරයක්. සුදු හාල් වලට වඩා මෙහි විටමින් B, යකඩ සහ මැග්නීසියම් බහුලව අඩංගු වෙනවා. ඒ වගේම රතු හාල් වල තියෙන තන්තු එහෙම නැත්නම් ෆයිබර් නිසා බබාලගේ බඩ වීලීම හෝ මලබද්ධය වැනි ගැටලු ඇති වෙන්නෙත් නැහැ. පච්ච පෙරුමාල් සහල් බබාලට ඉතාම ගුණදායක සහල් වර්ගයක්. මෙය පෝෂණ ගුණයෙන් ඉතා ඉහළ දේශීය සහල් වර්ගයක් නිසා වර්ධනය වෙන දරුවන්ට ලබා දීම ගොඩාක් සුදුසුයි. මෙම හාල් වර්ගයේ බබාලට දීමේ වාසි ගොඩක් තියෙනවා. පළවෙනි කරුණ තමයි පෝෂණය. මෙහි යකඩ සහ ප්‍රෝටීන් බහුලව අඩංගු නිසා දරුවාගේ ශාරීරික වර්ධනයට උදව් වෙනවා. ඒ වගේම ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට අවශ්‍ය පෝෂක මෙහි අඩංගුයි. යකඩ බහුල නිසා ශරීරයේ රුධිර වර්ධනය වීමට ගොඩාක් උපකාරී වෙනවා. තවත් කරුණක් තමයි සාම්ප්‍රදායික විශ්වාසයන්ට අනුව මෙය ශරීරයට සිසිලස ලබා දෙන සහල් වර්ගයක් ලෙස සැලකෙනවා. ඒ වගේම කියන්න ඕනේ සාමාන්‍යයෙන් මාස 6න් පසු ඝන ආහාර හඳුන්වා දීමේදී මෙම සහල් කැඳ හෝ හොඳින් තම්බා පොඩි කර ලබා දෙන්න පුළුවන්. මාවී කියලා කියන්නේ බබාලට දෙන්න පුළුවන් ඉතාමත් ගුණදායක පෝෂණීය දේශීය සහල් වර්ගයක්. මෙම සහල් වලිනුත් ලැබෙන ප්‍රයෝජන රාශියක් තියෙනවා. පළවෙනි කරුණ තමයි මාවී වල අඩංගු විශේෂ පෝෂක කොටස් දරුවන්ගේ මොළයේ වර්ධනයට සහ මතක ශක්තිය වැඩි දියුණු කිරීමට උදව් වීම. දෙවෙනි කරුණ තමයි මේ සහල් වර්ගයේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන නිසා නිතර වැළඳෙන හෙම්බිරිස්සාව, කැස්ස වැනි රෝග වලින් දරුවාව ආරක්ෂා කර ගැනීමට උදව් වීම. තුන්වෙනි වාසිය තමයි යකඩ බහුල සහල් වර්ගයක් නිසා දරුවාගේ ලේ වර්ධනය වීමට සහ නීරක්තිය වැනි තත්ත්වයන් මගහරවා ගැනීමට උපකාරී වීම. හතරවෙනි වාසිය තමයි ප්‍රෝටීන් සහ කාබෝහයිඩ්‍රේට් සමබරව අඩංගු නිසා දරුවාට හොඳ ශක්තියක් ලැබෙන අතර ශරීරයේ නිරෝගීව වර්ධනය වීමට මඟ පෑදීම. හීනටි සහල් ගත්තොත් හීනටි සහල් කියන්නේ කුඩා දරුවන්ට විශේෂයෙන්ම මාස 6න් පසුව අතිරේක ආහාර පටන් ගන්න බබාලට දිය හැකි තවත් ගුණදායක සහල් වර්ගයක්.
බබාලට හීනටිහාල් ගුණදායක වීමට ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. පළවෙනි කරුණ තමයි පහසුවෙන් ජීර්ණය වීම. හීනටිහාල් ඉතා මෘදුයි. දරුවාගේ අලුත් ආහාර ජීර්ණ පද්ධතියට මෙහි ඇති පෝෂණය උරා ගැනීම ඉතා පහසුයි. බඩ පිපීම වැනි අපහසුතා ඇතිවීම ඉතාම අඩුයි. දෙවෙනි කරුණ තමයි ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීම. දරුවාගේ ශරීරය රෝගාබාධවලට එරෙහිව සටන් කිරීමේ හැකියාව හෙවත් ප්‍රතිශක්තිකරණය වැඩි කිරීමට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ මෙහි බහුලව අඩංගුයි. ඊළඟ කරුණ තමා යකඩ සහ විටමින් බහුල වීම. බබාගේ ලේ වර්ධනයට අවශ්‍ය යකඩ සහ ස්නායු පද්ධතියේ වර්ධනයට අවශ්‍ය විටමින් වර්ග මෙහි අඩංගු නිසා දරුවාගේ බුද්ධි වර්ධනයට හා ක්‍රියාශීලී බවට මේ උදව් වෙනවා. ඊළඟ කරුණ තමා ශක්තිය ලබා දීම. හීනටි සහල් වල අඩංගු කාබෝහයිඩ්‍රේට් දරුවාට දවස පුරා සෙල්ලම් කිරීමට අවශ්‍ය ශක්තිය ලබා දෙනවා. පස්වෙනි කරුණ තමා විෂ බීජ නාශක ගුණය. ආයුර්වේදයට අනුව හීනටිහාල් කියන්නේ විස බීජ නාශක ගුණයක් ඇති සහල් වර්ගයක්. මේ දරුවාගේ සමේ නිරෝගී බවට ගොඩාක් හිතකරයි. කුරුළු තුඩ කියන්නේ බබාලට දෙන්න පුළුවන් දේශීය ගුණදායකම හාල් වර්ගයක්. කුරුළු තුඩ සහල් වලත් ප්‍රධාන වාසි කීපයක් තියෙනවා. පළවෙනි කරුණ තමා ඉහළ යකඩ සහ සිංක් ප්‍රමාණය. බබාලගේ ලේ වර්ධනයට සහ ශරීරයේ ක්‍රියාකාරීත්වයට යකඩ අත්‍යවශ්‍යයි. කුරුළු තුඩ සහල් වල යකඩ බහුල නිසා බබාලගේ ශරීරයේ ශක්තිමත් කරන අතර ලේ අඩුකම වළක්වනවා. ඊළඟ කරුණ තමා ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීම. මෙම සහල් වර්ගයේ අඩංගු ප්‍රතිඔක්සිකාරක මගින් බබාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා. ඒ මගින් නිතර වැළඳෙන ලෙඩ රෝග වලින් බබාව ආරක්ෂා කර ගැනීමට හැකි වෙනවා. ඊළඟ වාසිය තමා මොළයේ වර්ධනයට සහ ස්නායු පද්ධතියට. මෙහි අඩංගු විටමින් B සංකීර්ණය බබාගේ මොළයේ වර්ධනයට සහ ස්නායු පද්ධතියේ නිරෝගී භාවයට ඉතාම වැදගත්. හතරවෙනි වාසිය තමා පහසුවෙන් ජීර්ණය වීම. මෙම සහල් වල ඇති කෙඳි සහිත බව නිසා බබාගේ ආහාර ජීර්ණය පහසු කරන අතර බඩ වේලීම වැනි ගැටලු ඇතිවීම පාලනය කරනවා. ඉතින් අද අපි කතා කරපු මේ කරුණු ඔයාලගේ බබාලගේ ආහාර වේල තවත් පෝෂණය කරගන්න උදව් වෙයි කියලා මම හිතනවා. මතක තියාගන්න ඕනෑම අලුත් ආහාරයක් බබාට හඳුන්වලා දෙද්දී අඩුම දවස් 3ක්වත් දෙන්න. එතකොට අපිට බලා ගන්න පුළුවන් මේ සහල් වර්ගයේ බබාට ආසාත්මිකතා ඇති වෙනවද නැද්ද කියලා. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් ලයික් කරන්න, තවත් අම්මලාට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම වැදගත් වීඩියෝ එකකින් මනින්ම හමු වෙමු. හැමෝටම සුබ දවසක්.